එලාර රජු අනුරාධපුරය පාලනය කළේ බිය ඇති කිරීමෙන් නොව රජුත් වැසියාත් එක ලෙස සැලකූ දැඩි යුක්තිගරුක භාවය පෙරදැරිවය. දිනක් රජුගේ පුත්‍රයා නගරයේ ගමන් කරද්දී සිදු වූ අත්වැරදීමකින් අසරණ වස්සෙකු මරණයට පත්විය. ශෝකයට පත් ගොවියා පාලකයාගේම පුත්‍රයාට එරෙහිව වුවද සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා රාජ්‍යයේ විනිශ්චය සීනුව නාද කළේ. කිසිදු පැකිලීමකින් තොරවර සාමාන්‍ය වැසියෙකුට ලැබෙන දඬුවමම තම පුත්‍රයාටද ලබා දෙන ලෙස රජු නියෝග කළේය. සෙනෙහස, බලය සහ රාජකීයත්වයට වඩා නීතිය උත්තරීතර බව පසක් කරමින් එම යුක්තිය ඉටු කරන ලදී. මෙම සාධාරණ තීරණය පරම්පරා ගණනාවක් පුරා පැසසුමට ලක් වූ අතර එය එලාර රජුට සතුරන්ගේ පවා ගෞරවය දිනා දීමට සමත් විය. සැබෑ රජකම මනිනු ලබන්නේ බලපරාක්‍රමයෙන් නොව සාධාරණත්වය මත බවට එලාර රජුගේ එම යුක්තිගරුක භාවය අදටත් කදිම නිදසුනකි. ඉතින් මේ වගේ අභිරහස් කතා සහ ඉතිහාසය පිළිබඳ සත්‍ය කතා දැන ගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න.